රයිට් අයිබෝන් පුතා සියලුම දෙනාට අපි මේ වීඩියෝ එකෙන් මේ පණිවිඩය ගේන්නේ පුතා 2024 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටලා තමන් අපේක්ෂා කරපු ප්‍රතිඵලය ලැබෙන්නේ නැතුව 2025 උසස් පෙළ විභාගය සඳහා දෙවන වර පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ටත් ඒ වගේම 2025 එළවලු විභාගය සඳහා පළමු වර පෙනී සිටින සූදානම් වෙලා ඉන්න හරියට විෂය අහුනේ නැති ඒ වගේම මැදදී විෂය අත්හැරලා දාපු තාම මුකුත්ම පාඩම් කරන්න ගත්තු නැති විෂයන් තුන මික්ස් වෙලා තියෙන අරමුණක් නැති මේ කොටස් දෙකටම තමයි පොතේ අපි මේ වීඩියෝ එක කියන්නේ. අපි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ අපේ මාස 6 ප්‍රෝග්‍රෑම් එක හඳුන්වා දෙන්න. 2025 high speed revision පන්ති. මේක මාස 6ක් ඇතුළත ඔයාගේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන්න අපි නිර්මාණය කරපු සුවිශේෂී වූ වැඩපිළිවෙලක්. ඔයාගේ දැනුම 0 මට්ටමක, ඒ කියන්නේ බිඳුවක් වුණත් පුතේ සම්පූර්ණ විෂය නිර්දේශයම මේ මාස 6 ඇතුළත පුතේ ඔයාට ආවරණය කරලා දෙන්න අපි බාර ගන්නවා, අපි ඒක අනිවාර්යම කරනවා. හරිද? ඒ වගකීම පුතේ මම කරනවා. දැන් පළමුවර පෙනී සිටලා තමන් අපේක්ෂා කරපු ප්‍රතිඵලය නොලැබුණු ළමයි පුතේ පුතාලට හිතෙනවා ඇති අපි මගේ උපරිමයේ මම පළමුවර විභාගය සඳහා යෙදුවේ නැහැ. යාළුවොත් එක්ක සෙට් වුණා හරියට වැඩේ කරේ නැහැ. මොනවා හරි හේතුවක් ඇතේ. පළමුවර ඔයාට ඔයාගේ වචනෙන් කිව්වොත් කෙලවෙන්න හේතුවක් පුතාගේ ඇති. මුලින්ම පුතා ඔයයි හේතුව හොයාගන්න. ඇයි මට වැරදුනේ? මට කොතනදද වැරදුනේ? අන්නේ හේතුව හොයාගෙන ඒ වැරදිච්ච හේතු ටික බලන්න. ඕනම් කොලේක ලියන්න. ඒ හේතු නැවතත් ඔයාගේ ජීවිතය තුළ පුතේ නොවෙන්නට ඔබ වග බලා ගන්න. අබු තමන්ගේ ජීවිතය තුළ පුතා ඒ දේවල් නොවෙන්න ඔබ වග බලා ගන්න. වග බලාගෙන පුතේ මේ මාස 6න් ඔය අනිවාර්යෙන් සුපිරි ගේමක් සුපිරි මැච් එකක් ගහනවා කියලා දැඩි අරමුණක් තියාගන්න. පුළුවන් පුතේ. බැරි කමක් නැහැ. හැබැයි තමන්ගේ උපරිමය මේකට දෙන්න ඕන. හරි. අනික කරනවා තමයි රෙකෝඩින් ගොඩ ගහ ගන්න බෑ. ඔන්ලයින් ක්ලාස් වල සමහරක් ළමයි කරන වැරද්දක් තමයි රෙකෝඩින් ගොඩ ගහ ගන්න. එහෙම කරන්න බෑ. මුලේ ධම්ම ලස්සනට පිළිවෙට මේ මාස 6 තමන්ගේ උපරිමය දාන්න. කොන්දේසි විරහිතව දාන ගෙවල්, මල ගෙවල්, බණ ගෙවල්, මකුළු ගෙවල් ඒව බෑ. කොන්දේසි විරහිතව උපරිමය මේකට දෙන්න පුතේ ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. හරිද? මේක බලන්න පුළුවන් අපි සර්ෆර්ෂයි කරන්නේ හැබැයි අපිට විෂය මික්ස් වෙලා තියෙන විෂය එපා වෙලා තියෙන්නේ හරියට ක්ලාස් එකක් සෙට් උන්නේ නැහැ. ක්ලාස් ගණනාවක් ගියා. අන්න එයාලටත් පුතේ කියන්න තියෙන්නේ මේ මාස 6 අපිත් එක්ක සෙට් වෙන්න අනිවාර්යෙන් ඔයාගේ ප්‍රතිඵල වෙනස් කරලා දෙනවා. අපි මාස 6න් ගියවර ප්‍රතිඵල වෙනස් කරපු ඕන ළමයෙක්ගෙන් අහලා බලන්න. ගොඩක් ළමයි පිරිසක් ඉන්නවා පුතේ. ඒව ප්‍රතිඵල වෙනස් කරපු. එයාලෙන් අහලා බලන්න අපේ වැඩ පිළිවෙල. ඔයාලා YouTube එකේ පුළුවන් අපේ වීඩියෝ එකක් බලලා මේ උගන්වන එක තේරෙනවද? පොඩක් කමෙන්ට්ස් ටිකක් කියවලා බලලා මේක මෙයා හරියට වැඩේ කරනවද කියලා. අපි ගැන පුතා ඔයාට මිනුමක් පිටින් ගන්න. හරි. එහෙනම් පුතේ මේ වැඩ පිළිවෙල කොහොමද වෙන්නේ කියලා මම පොඩි සාරාංශයක් දෙන්නම් 2025 ස්පීඩ් රිවිෂන්. ළමයි මේ වැඩ පිළිවෙල වෙන්න විදිය මම මාසෙට කොහොමද වැඩේ වෙන්නේ? හරි. මේ මාසෙ මොනවද කවර් කරන්න කියලා මම ඔයාලට පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්නම් පුතේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මාසය තුල පුතේ ඔයාලට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කොටස් ටික ආවරණය කරන්න. ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටස සාකච්ඡා කරන්න. ඒ වගේම රාජ්‍ය ආර්ථිකයේ කොටස, ඒ වගේම සාර්වාර්ථිකයේ මේ ටික ආවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ හැම පාඩමකටම නිබන්ධන ලබා දෙමින් සුපිරි නිබන්ධන, ක්වොලිටි නිබන්ධන ලබා දෙමින්. මීට අතිරේකව ළමයි ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වෙනවා. අපි ඒකට කියනවා ලෙවල් අප් ප්‍රශ්න පත්‍ර පන්තිය. ඒ පොත ඔයාලට ලබා දෙන පොතේ ඒ පොතේ ප්‍රශ්න පත්‍ර 10ක් සහ ආන්සර් ඒ කියන්නේ මාකින් ස්කීම් 10ක් ඒ පොතේ ඇතුළත් වෙනවා. ඒ පොතත් ඔයාලට මේ මාසයේදී හම්බ වෙනවා. ඒතර ආර්ථික විද්‍යාව හැඳින්වීම කොටස ආවරණය කරගන්න පුළුවන්. රාජ්‍ය ආර්ථිකය, සාර්වාර්ථිකය. ඊට අතිරේකව අර ලෙවල් අප් ප්‍රශ්න පත්‍ර පන්තිය.
ළමෙක්ට හිතෙන්න පුළුවන් අපි ඉතින් තාම සබ්ජෙක්ට් එක ඉගෙනගෙන නැති ඉගෙනගෙන නැහැනේ. පිරිසක් ඉන්න පුළුවන් නේ පුතේ. එයාලා මුකුත්ම ඉගෙනගෙන නැහැ. නොලෙජ් එක 0. හරි එයාලට ප්‍රශ්න පත්‍ර පන්තියේ රෙකෝඩින්ග්ස් ටික මම වෙනම ඔයාලට ඉස්සරහදී මේ ටික කවර් වුණාට පස්සේ පාඩම් ටික බලන්න වෙනම ලබා දීමක් සිදු කරනවා. හරිද? අනිත් ළමයින්ට පුතේ අපි ප්‍රශ්න පත්‍ර පන්තිය පවත්වනවා. ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන්, පිළිතුරු ටික ලියන්න පුළුවන්. මාකිනුත් දෙනවා. ඔය මැයි මාසයේ වැඩපිළිවෙල. ජුනි මාසයේ පුතා අපි ඉල්ලු මහා සැපයුම කොටස සාකච්ඡා කරනවා. අපි මුදල් මිල මට්ටම් බැංකු කොටස සාකච්ඡා කරනවා. රාජ්‍ය මූල්‍ය, ඒ කියන්නේ රාජ්‍යාර්ථික ඊළඟ කොටස සාකච්ඡා කරනවා. ඊට අතිරේකවත් ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වෙනවා. ඔන්න පුතේ මැයි ජුනි මාස දෙකක් ඉවරයි. ජුලි මාසය තුල ඉල්ලු මහා සැපයුම සාකච්ඡා කරන මොකද ඉල්ලු මහා සැපයුම කියන්නේ පුතේ සිලබස් එකේ දිග පාඩමක්, වැදගත් පාඩමක්. මොකද වැඩිපුර MCQ වහන්නේ මේ කොටසෙන්. ඒ වගේම දෙවෙනි පාඩම නැතුව තුන්වෙනි පාඩම බෑ. ඒ නිසා ඔයාලා ඉල්ලුම සැපයුම අපි ජුලි මාස තුල සාකච්ඡා කරනවා. ඊට අතිරේකව අන්තර්ජාතික වෙළඳාම සාකච්ඡා කරනවා. අර මුදල් මිල මට්ටම් බැංකුවල ඉතුරු ටික වන මහ බැංකුවට සාකච්ඡා කරනවා. අගෝස්තු මාසය තුලපදේ අන්තර්ජාතික මූල්‍ය වෙළඳාම් ඉතුරු කොට සාකච්ඡා කරනවා. වෙළඳ පොළට ආණ්ඩුව මැදිහත් වීම සාකච්ඡා කරන මේ, ඒ කියන්නේ මේ දෙකෙන් තමයි පුතා ප්‍රශ්න හැදෙන්නේ. වෙළඳාම සහ මූල්‍ය. ඒ කියන්නේ මේ තුන්වෙනි පාඩම. නිෂ්පාදන පිරිවෙල සාකච්ඡා කරනවා. ඔය විදිහට අගෝස්තු මාසයේ වැඩපිළිවෙල. සැප්තැම්බර් මාසයේ ජාතික ගිණුම්කරණය කියන කොට සාකච්ඡා කරන අපතේ. ඊට පස්සේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කොට සාකච්ඡා කරනවා. අන්න අපි ඒ ගමම්ම මොකද නොවැම්බර් එක්සෑම් අපි පටන් ගන්නවා අවසාන ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10. ටාකට් පේපර් නම්බර් ටාකට් පේපර් 10 එක. ටාකට් පේපර් 10 සාකච්ඡා කරනවා. මාර වැදගත්. ප්‍රතිඵලය වෙනස් කරන පේපර් 10. අපි මේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසය තුල ෆුල් පේපර් 10ක් ලියලා ටයිම් එකට ලියලා ඒ ටික සාකච්ඡා කරලා ඒ ටිකේ මාකින් ටික දීලා ඔයාලා විභාගයට සම්පූර්ණයෙන්ම ළමයි සූදානම් කරලා යනවා. රයිට්. ඔන්නෝම තමයි අපේ වැඩේ වෙන්නේ. එතකොට අපේ හයි ස්පීඩ් රිවිෂන් පන්තිය කවදද ආරම්භ වෙන්නේ? හයි ස්පීඩ් රිවිෂන් පන්තිය ආරම්භ වෙනව ළමයි මේ සිකුරාදා උදේ 9ට. මැයි කේද පුතා? මැයි 2 සිකුරාදා උදේ 9ට. මැයි 2 පුතා සිකුරාදා උදේ 9ට හයි ස්පීඩ් රිවිෂන් පන්තිය ආරම්භ වෙනවා. මැයි 2. රයිට්. සිකුරාදා උදේ 9ට හයි ස්පීඩ් රිවිෂන් පන්තිය ආරම්භ වෙනවා. මුල ඉඳන්ම අපි වැඩි සාකච්ඡා කරගෙන යනවා. ටියුට්ස් ටික එනකම් පුතා. ඔයාලගේ නිබන්ධන ටික එනකම් අපි පොඩි කොලයක් කරන් ඒ ටික කම්ප්ලීට් කරගමු. දැන්ට යන කොටස් ටික ටියුට් ටික ආවට පස්සේ ටියුට් ටික කම්ප්ලීට් කරගමු. ටියුට් ටික එනකම් පොඩි කොල කිහිපයක් කරන් නැත්නම් පොඩි පොතක් අරන් අපි අදාළ කරුණු ටික ලියාගෙන යමු. එතකොට පුතා මේ හයි ස්පීඩ් රිවිෂන් පන්තියේ කොහොමද ලියාපදිංචි වෙන්නේ? මේ හයි ස්පීඩ් රිවිෂන් පන්තිය සඳහා ලියාපදිංචි වෙන්න පාට මේ තිරේ දිස්සන මේ තියෙන පුතා 0.76යි 65යි 32යි 550. මෙන්න මේ නම්බරයකට හයි ස්පීඩ් රිවිෂන් කියලා සඳහන් කරලා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0.76යි 65යි 32යි 550. හරි. ඔයාලා මොන මට්ටමේ හිටියත් මම ඒ මට්ටමට අරගෙන යනවා. හරි. ඔයාලා මොන මට්ටමේ හිටියත් පදා මම ඒ මට්ටමට අරගෙන යනවා. හැබැයි මගේ කැපවීම වගේම ඔබේ කැපවීමක් පොතේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැත්නම් මේ දෙක කරන්න බෑ. නැත්නම් මේ දෙක කරන්න බෑ. අපි දෙගොල්ලෝගේම කැපවීම තියෙන්න ඕනේ. රයිට්. මම තනියෙන් කැප වෙලා හරියන්නේ නෑ. මම මගේ උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් කරනවා පොතේ. අර විද්‍යට අපි ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. හරි. සුපිරි නිබන්ධන, සුපිරි ක්වොලිටි වලට ලබා දීලා වැඩි ආසාවෙන් කරන පොතේ අපි ඔයාලව යොමු කරනවා හයි ස්පීඩ් රිවිෂන් පන්තිය හරහා මාස 6න් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනවා. ලියාපදිංචි වෙන්නේ 076යි 65යි 32යි 550 කියන නම්බරයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ළමයි පන්ති ගාස්තුව පොතේ
රුපියල් 3200ක් පමණයි පුතේ මාසිකව. පුද මාස 6ක්. ඒතර මේ මාස 6කට පුතේ නිබන්ධන මාසෙට සාමාන්‍ය නිබන්ධන 4ක් 5ක් යවනවා. අපිට ලොකු පිරිවැයක් යනවා එතකොට. හරිද? ඊට අමතර අතිරේකවලමයි මේ 3200ට අමතරව එක රුපියලක්වත් ගන්නෙ නැහැ. හරි. කුරිය ගාස්තු, තැපල් ගාස්තු, නිබන්ධන ගාස්තු ඒව නැහැ. මේ ඔක්කොම ඉන්ක්ලූඩ් මේක ඇතුලේ. ඔක්කොම ඇතුළත්. හරි. වෙන කිසිදු අමතර ගාස්තුවක්. විභාගේ ලං වෙද්දී මෙන්න පාස් පේපර්, මොල් පේපර් පන්තියට එන්න මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න ඕන. එහෙම නැහැ. මේකට ඔක්කොම ඇතුළත්. මොල් පේපර්, පාස් පේපර්, MCQ ඔක්කොම ඇතුළත් වෙනවා. දැන් මේ ප්ලෑන් එක තුල මේට අතිරේකව ළමයි අපි ළඟ තියෙනවා සුපිරි වැඩපිළිවෙලක්. ඒ තමයි මේ හැම පාඩමකට අදාළවම MCQ 50 බැගින් හදලා තියෙන MCQ බුක් දෙකක් තියෙනවා. grade 12 MCQ බුක් එක සහ grade 13. ඒ නිබන්ධනත් පුතා මේක තුල මේ ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වුවේ කියලා තියෙන්නේ. ඒ ප්‍රශ්න පත්‍ර පන්තිය හරහා ඒව සාකච්ඡා කරනවා. ලෙවල් අප් එක උරුණාට පස්සේ ඒ වගේම පාස් පේපර්ස් ටික සමහර පාස් පේපර්ස් නම් ඔයාලට මම රෙකෝඩින් විදිහට ලබා දෙනවා. අපි සාකච්ඡා කරපු. හරි MCQ බුක් එකේ සමහරක් දේවල් අපි ලයිව් සාකච්ඡා කරන MCQ බුක් එකේ සමහරක් ප්‍රශ්න. හරි අපි ලොකු වැඩි කොටසක් කරනවා. ඉතින් මීට අතිරේකව එක රුපියලක්වත් වගේ ණය කරන්නේ නැහැ. විභාගයේ ඉවර වෙන තෙක් අවසාන වෙන තෙක්. එනම් පුතේ දවස තමයි මයි 2 සිකුරාදා උදේ 9ට. ඔයාලා ඔන්ලයින් හරහා තමයි අපි පන්ති පවත්වන්නේ YouTube සහ Zoom. ඔයාලට පුළුවන් ඕනනම් Zoom live එකට එන්න නැත්නම් YouTube live එකට. එනම් සූදානම්ෙන් ඉන්න. අපි රෙකෝඩින් පහසුකම ලබා දෙනවා. හැබැයි ඉතින් බොහොම ආදරෙන් කියනවා ඔයාලා live පන්තියටම එන්න උත්සාහයක් ගන්න. මොකද රෙකෝඩින් කොට ගහගත්තොත් සබ්ජෙක්ට් එක උල් යන්න පුළුවන්. හරි. ඊට සම නැවතත් අවසාන වශයෙන් ඔයාලට කියනවා තමන්ගේ අඩුපාඩු ටික අඳුන ගන්න පළමු වර වෙච්ච නැත්නම් පළමු වර පෙනීසින සූදානම් ළමයි නම් මෙතෙක් කල තමන් කරපු වැරදි අඩුපාඩු ටික හඳුන ගන්න. ඒක වෙනස් කරන්න. ඔට පුළුවන්. රයිට්. ඔට පුළුවන් මේ මැච් එක ගහමු. එහෙනම් අපි සිකුරාදා උදේ 9ට හම්බෙමු. හයි ස්පීඩ් ටියුෂන් පන්තියෙන්. එහෙනම් සියලු දෙනාට ජයවා. නැවතත් අවසන් වශයෙන් මම වාට මෙන්න මේ නම්බර් එක පොඩ්ඩක් මතක් කරන්නම්. ඔයාලා ලියාපදිංචි වෙන්න 076යි 65යි 32යි 550 කියන නම්බර් එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙනම් සියලු දෙනාට ජයවා. සරණයි.